ඔයාලා මේ වීඩියෝ එකේ මං කියන වැරදි එකක්ම හෝ කරනවා නම් ඔයාගේ මූල ගලනේ අවහිර වීමත් එක්ක ඔයා තව තවත් දුප්පත් වෙන්න පුළුවන්. සෞභාග්‍ය පහතට ඇද වැටෙන්න පුළුවන්. ඍණාත්මක බලපෑම ඔයාගේ නිවසට අරගෙන එන්න පුළුවන්. සමගිය කඩාකප්පල් වෙන්න පුළුවන්. ඔයාගේ ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ඔයා තුළ හිස් සහ අපිප්පීරණයක් නොමැති හැඟීමක් ඇති කරවන්න පුළුවන්. ඔව් මට හිතා ගන්නවත් බැරි විදියට ඔයාගේ එදිනදා ගෙදර දොරේ පුරුදු ඔයාගේ සල්ලි, සෞඛ්‍ය සහ සතුටට කෙලින්ම බලපානවා. අද මං කියන්නේ කොට දෙනෙක් දන්නේ නැතුවම කරන අනේ ඒ වගේ වැරදි පහක් ගැන. මේ දේවල් හරි පොඩි දේවල් කියලා හිතේවි අහුණු පමණින්ම. හැබැයි මුළු වීඩියෝවම විවෘත හදවතකින් යුක්තව ඇහුවොත් ඔයාට තේරෙවි මේ පුංචි වැරදිවල තියෙන බරපතලකම. විශේෂයෙන්ම මේ වීඩියෝ කියවෙන දෙවෙනි වැරද්දට ලොකු අවධානයක් යොමු කරන්න. ඒක කොට දෙනෙක් Tamanට වෙන බලපෑම නොදැන කරන පොදු වැරද්දක්. ඒත් එක්කම අගේ මූලිකත්වයේ දිගින් දිගටම පහත වැටෙන්නට ප්‍රධාන හේතුවක් වෙන හතරවෙනි වැරද්දටත් අනිවාර්යයෙන්ම ඔයාගේ අවධානය යොමු කරන්න. මොකද ඒක ඔයා අතින් නොඋනත් ඔයාගේ ගෙදර කවුරුම් හරි කෙනෙක් අතින් වෙන්න පුළුවන් වැරද්දක්. කෙනෙක්ට හිතේ මේවා හුදෙක් සාම්ප්‍රදායික ෆෙන් ෂූයින් විශ්වාසන කියලා. නෑ, එහෙම නෙවෙයි. මේ සංකල්ප බෞද්ධ ඉගැන්වීමකින් සාර්ථක ව්‍යවසායකයන්ගේ පාඩම් මගින් සහ ශක්ති ප්‍රවාහය පිළිබඳ විද්‍යාත්මක මූලධර්ම මගින් සනාථ වුණු දේවල්. අනේ ඒ නිසා ආරාධනා කරන අවසන් තප්පර වෙනකන් අපිට රැඳිලා ඉන්න කියලා. මොකද මේ වීඩියෝ එක ඔයාලට මුණ ගැස්සුවේ අහම්බයක් නිසා නෙවෙයි. විශ්වයට ඕනේ වුණා ඔයාලට මේ වීඩියෝ එක පෙන්වන්න. ඉතින් ඒ වෙනුවෙන් කමෙන්ට් දීරුවේ කමෙන්ට් එකක් විදියට විශ්වය ගැන ඔයා තුළ තියෙන ස්තුතිය පෙන්වන්නත් අමතක කරන්න එපා. මොකද ඔයා ස්තුතිවන්ත වෙන තරමට තමයි ඔයාලට තව තවත් හොඳ දේවල්ම ආකර්ෂණය වෙන්නේ. ඒත් එක මට ඕන නම් අද ඔයාගේ ජීවිතේ හොඳම දවසක් කරගන්න ලෝභ නැතුව දාගෙන යමු මේ වීඩියෝ එකට ලයික් එකක්. එහෙම කරොත් ඔයාගේ ජීවිතේ වහන ආසම දෙයක් ඊළඟ පැය 24 ඇතුලේ ඔයාට හම ලැබෙවි. මේක බොරුවක් නෙවෙයි. මොකද මහත් එහෙම වේවා කියලා මගේ මුළු හදවතින්ම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. එහෙනම් අපි එකින් එක බලමු අපි අතින් සිද්ධ වෙන ඒ වැරදි පුරුදු මොනවද කියලා. පළවෙනි වැරද්ද. ඔයාගේ මුදල් පසුම්බිය බෑග් එක නැත්නම් වොලට් එක නිකන් ඔය පුටුවක් උඩ නැත්නම් ඇඳ උඩ තියනවාද? එහෙනම් ඔයා දැන් ඉඳන් මේක නතර කරන්න ඕනේ. ඔය හිතන්නේ නැතුණාට මේ පොඩි පුරුද්ද නිසා වගේ සල්ලි කලායම හිමිහිට නතර වෙලා තියෙන පුළුවන්. ෆෙන් ෂූයින් විශ්වාසයන්ට අනුව වගේ මුදල් පසුම්බිය කියන්නේ නිකන් සල්ලි දාන තැනක් විතරක් නෙවෙයි. ඒක තමයි වගේ ජීවිතයට සල්ලි ගලා එන විදිය නියෝජනය කරන එකම දෙය. ඔය හිතන්නකෝ ඒක හරියට ඔයා සල්ලි ආකර්ෂණය කරගෙන ඒවා රැක ගන්න පුළුවන් බඳුනක් වගේ කියලා. ඉතින් මේ පසුම්බිය පුටු උඩ තියෙනක වැරදි නැත්නම් ඇඳක් උඩ තියෙනක වැරදි. පුටුවක් කියන්නේ නැත්නම් ඇඳක් කියන්නේ වාඩි වෙන්න විවේක ගන්න නිදා ගන්න පාවිච්චි කරන දෙයක්. ඔයා ඒක උඩ ඔයාගේ පසුම්බිය තිබ්බහම ඔයා නොදැනුවත්වම ඔයාගේ සල්ලි වලට විධාන කරනවා. අහමින්න. ඔයවත් ගන්න එපා. වැටි වෙන්න එපා කියන විධානය. ෆෙන් ෂූයින් මූලධර්ම වලට අනුව සල්ලි කියන්නේ නිදාසේ ගලා යන්න ඕන දෙයක්. සල්ලි ආකර්ෂණය කරගන්න නම් ඒක ගලා යන්න ඕනේ. ඉතින් ඔයා පසුම්බිය පුටුවක් උඩ නැත්නම් ඇඳක් උඩ තිනකොට ඔයා ඒ සල්ලි ගලා යන්න නතර කරනවා. ඒක ඔයාගේ සල්ලි වැටි වෙන එක නවත්තනවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා පසුම්බිය පුටුවක් උඩ තියෙන එක සල්ලි වලට ගරු නොකිරීමක් විදියට. එහෙනම් ඔයාගේ පසුම්බිය කොහෙන්ද තියන්න ඕනේ? එහෙම යනවා නම් ඔයාගේ සාක්කුවේ නැත්නම් වැඩ කරන මේසයක් උඩ ශක්තිය හොඳින් ගලා යන තැනක තියන්න. විශේෂයෙන්ම අඳුරු හොත් දෙත සැර තැන්වල තියන්න එපා. ඒ වගේ තැන්වල තිබ්බොත් අදහස් වෙන්නේ සල්ලි අපතේ යනවා සහ ඒවට ගරු නොකිරීමක් විදියට. සමහර විට ඔයා හිතන්නේ මේවා නිකන් අන්ධ විශ්වාස කියලා. ඒක ලොකු ව්‍යාපාරික නායකයොත් මේ විදියට හිතනවා. ලෝකෙට ලොකුම ආයෝජක වන වොරන් බෆට් එයාගේ පසුම්බියත් හැමදාම එයාගේ වැඩ කරන මේසෙ උඩ තියලා ඒකට කරු කරනවා කියලා තියෙනවා. ඉලොන් මස්ක් කියලා තියෙනවා එයා කවදාවත් පසුම්බිය අපිරිසුදුව අවුල් තැනක තියන්නේ නැහැ කියලා. එයාගේ මතය තමයි සංවිධානාත්මක විදියට ඉන්න එක මුදල් ගලා එන උදව් වෙනවා කියන කාරණාව. අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා එකපාරක් කියලා තියෙනවා ඔය සල්ලි වලට කොච්චර කරු කරනවද ඒ තරමටම තමයි ඒවා වාගාව ඉන්නත් කැමති කියලා. ඉතින් හැමදාම මතක තියාගන්න ඔයාගේ පසුම්බිය පුටුවක් උඩ නැත්නම් ඇඳක් උඩ තියන්න එපා. ඔයාගේ සල්ලි වැඩි වෙනවා දකින්න කැමති නම් ඔයාගේ පසුම්බියට කරු කරලා ඒක හරි තැනක තියන්න. එතකොට ඔයාගේ මුදල් දත්වය හොඳ වෙයි. දෙවෙනි වැරද්ද. ඔයා කවදා හරි කැඩිච්ච ඔරලෝසුවක් වගේ මේසෙ උඩ කැඩිච්ච කණ්ණාඩියක් කාමරේ කැඩිච්ච වීදුරුවක් කුස්සියේ තියාගෙන ඉන්නවද? ඔය නොහිතන විදිහට මේ වගේ හානි වෙලා තියෙන දේවල් වලින් නරක ශක්තිය ඔයාගේ ගෙදරට එකතු වෙනවා. මේ දේවල් ඔයාගේ ජීවිතේට පවතින හොඳ වාසනාව, සම්පත් සහ ඉස්සරහට තියෙන වැඩ එකතැන නතර වෙලා කඩා වැටෙන්න පුළුවන්. ෆෙන් ෂූයින් දැක්මට අනුව ඔයාගේ ගෙදර තියෙන හැම දෙයක්ම යම් ශක්තියක් එක්ක බැඳලා තියෙනවා. හොඳින් වැඩ කරන නඩත්තු කරන දේවල් ඔයාගේ ගෙදර හොඳ ශක්තිය ගලා යන්න උදව් කරනවා. ඒකම සල්ලි හොඳට ගෙදරට ගලා එන්න මඟ පාදනවා. ඒත් කැඩිච්ච හානි වුණු නැත්නම් වැඩ නොකරන දේවල් මේ හොඳ ශක්තිය ගලා යන එක නතර කළා ගෙදර ඇතුලේ නරක ශක්තිය එකතු කරනවා.
ඒ කෙලිමාගේ සල්ලි තත්ත්වයට, සෞඛ්‍යයට, මානසික සතුටට සහ විතර පවුලේ සාමයට පවා බලපානවා. ගොඩක් සංස්කෘතින්වල, විශේෂයෙන්ම ආසියාවේ, කැටිච්ච දේවල් ගෙදර තියාගන්න එක නරක ලකුණක් විදියට සැලකනවා. කවුරු හරි අහුවොත් ඇයි කැටිච්ච හානි වුණු දේවල් ගෙදර තියාගන්න එකේ හොඳ නැත්තේ? ඒවා ඉවත් නොකර තියෙන එකේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔයගේ ගෙදර කියන වගේ හිතේ තියෙන තත්ත්වෙ පිළිඹු කරන තැනක්. ඔයගේ ගෙදර කැඩිච්ච හානි වුණු වැඩ නොකරන දේවල් පෙරලා නම් එකෙන් පෙන්වන්නේ ඔයගේ ඇතුළේ ජීවිතේත් ඔය වගේම අවුල් සහගත කතියක්. සල්ලි ප්‍රශ්න සහ වෙනත් අමාරුකම් තියෙන්න පුළුවන් කියලා. විද්‍යාත්මක අතින් බැලුවත් මානසික විද්‍යාඥයෝ කියනවා කැඩිච්ච හානි දේවල් සහ කුණු කසල අතර ජීවත් වෙන එක මනසට ගොඩක් නරකයි කියලා. ඒවා මානසික ආතතිය, අවධානය අඩුවීම, නිර්මාණශීලීත්වයේ අඩුවීම, හොඳ තීරණ ගන්න අමාරු වෙනවා වගේ ගොඩක් දේවල් වලට හේතුවක් වෙනවා. හැබැයි මේ කාර්යයේදී වැරදියට තේරුම් ගන්න පුළුවන් කොටසකුත් තියෙනවා. මේකෙදි මං කියන්නේ සෑහෙන ලොකු වියදම් කළා කරන්න ඕනි වෙනස්කම් ගැන නෙවෙයි. මේකෙදි මං කියන්නේ ඔයාලට වෙනස් කරන්න පුළුවන් සහ ඇති හැකි මට්ටමේ තියෙන. හැබැයි ඔයාලට ඒ වෙනුවෙන් උනන්දුවක් හෝ වෙලාවක් වෙන් කරන්න නැති. බැරි හානි වීම ගැන. ඔරලෝසුව නැවතිලා නම් ඒකට බැටරියක් දාන එක, මං ඊතරම් පාවිච්චි කරන කෝප්පේ අඬ කැඩලා නම් අලුත් කෝප්පයක් ගන්න එක මේ ඔයාලට කරන්න පුළුවන් දේවල්. හැබැයි පුළුවන්කම තිබිලත් කල් දානවා නම් අන්න ඒකයි වැරද්ද. ඒ නිසා මේ වැරද්දත් අනිවාර්යයෙන්ම අතම හදා ගන්න. තුන්වෙනි වැරද්ද. සපත්තු කියන වගේ ගෙදරට බාහිරින් නරක ශක්තිය ගේන්න පුළුවන් පහසුම ක්‍රමවලින් එකක්. ඔය අද දවසේ කොයි වගේ තැන්වලට ගියාද? ඔෆිස් එකට, බස් එකේ, මාකට් එකට, වගේම වෙනත් ජනාකීර්ණ ස්ථානවලට ගියා නම් ඔගේ සපත්තු හරහා ඒ තැන්වල තියෙන විවිධ ආකාරයේ ශක්තිය වගේ ගෙදරට ඇතුල් වෙනවා. බොහෝ දෙනෙට පුරුද්දක් තියෙනවා ගෙදර ආපුවම සපත්තු ගලවලා අහුවෙන තැනකට දානවා. ඔය සමහරවිට සපත්තු වගේ කුස්සියේ නැත්නම් කාමරවල තියන්න පුළුවන්. ඒත් ඔය නොදන්න දේකුත් තියෙනවා. මේ ක්‍රියාව වගේ ගෙදර හොඳ ශක්තිය අවුල් කළා සමහර විට වගේ ධනයට, සෞඛ්‍යයට, ගෙදර සම්පූර්ණ ශක්තියටම බලපාන්න පුළුවන්. ෆෙන්ෂුයි විද්‍යාවේ වගේම ආධ්‍යාත්මික ඉගැන්වීම් අනුව සපත්තු කියන්නේ බාහිර ලෝකෙන් ඇතුළට ශක්තිය අරගෙන එන දේවල්. ඔයා එළිය ඇවිදිනකොට සපත්තු යන තැන්වල ශක්තිය අරගෙන ඒවා ගෙදරට අරගෙන එනවා. ඔය රෝහලකට, කනත්තකට, වෙනත් තදබදයෙන් පිරුණු තැන්වලට ගියා නම් ඔයාගේ සපත්තු ඒ ස්ථානවල තියෙන විවිධාකාර ශක්තිය අවශෝෂණය කරගන්නවා. මේ වගේ ස්ථාන සමහර විට හොඳ ශක්තියක් නෙවෙයි ඔයාගේ ගෙදරට ගෙනෙන්නේ. ඒ නිසා බොහෝ සංස්කෘතින් වල ගෙදරට ඇතුල් වෙන කලින් සපත්තු ගලවන්න කියලා තියෙන්නේ අන්න ඒ හින්දා. විශේෂයෙන් අපි දැනටත් භෝජනීය ස්ථානකට යන කලින් මේ දේ කරනවත් දැකලා ඇති. සහවා කරනවා ඇති. අන්න ඒ වගේම තමයි ගෙදරත්. ගොඩක් අය කරන වැරද්දක් තමයි සපත්තු කන කෑම මේසයට නැත්නම් සෝෆාව ළඟ නැත්නම් වඩාත් නරක විදියට පුටුවක් උඩ දාන එක. කෑම කන කියන්නේ පවුලේ සමගිය සහ බොහෝ සම්පත් ගලා එන තැනක්. මේ අසල සපත්තු තැබීම ගෙදර ඇතුලේ ආරවුල් හදන ශක්තියක් ඇති කරලා ඔබේ මූල්‍ය ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම සෝෆාව කියන්නේ විවේකීට සහ සතුටින් කතා බහ කරන්න තියෙන තැනක්. ඊළඟ සපත්තු තියෙනකින් අසහනකාරී අනිහිරි හැඟීමක් ඇති කළාගේ මානසික තත්ත්වයට හැඟීම් වලට සහ අනිත් අය එක්ක තියෙන සමතතාව වලට පවා බලපෑම් කරනවා. ඔයා ගෙදර හොඳ ශක්තිය ගලා යන නම් සපත්තු නිවැරදි විදියට කපඩා කරන්න ඕනේ. සපත්තු ගෙදරට ඇතුල් වෙන දොර කඩ ළඟ නියමිත තැනක විතරක් තියන්න. ඉතින් ඔයා ගෙදරට එන තැනම සපත්තු රාක්කයක් නැත්නම් කැබිනට් එකක් පාවිච්චි කරනවා නම් ඒ වෙනුවෙන් වඩාත් හොඳයි. ඒ පුරුද්ද දිගටම අරගෙන යන්න. හතරවෙනි වැරද්ද. අපිරිසුදු ඇඳුම්. අපිරිසිදු ඇඳුම් කියන්නේ ඔයාගේ ශක්තිය, වාසනාව, හැඟීම් සහ ශාරීරික හැකියාව හීන කරන ප්‍රධාන දෙයක්. ඇඳුම් කියන්නේ හුදෙක් ඔයාගේ ඇඟ වහන රෙදි ප්‍රමාණයක් විතරක් නෙවෙයි. ඒක ඔයාගේ ශක්තිය, හැඟීම් සහ වාසනාව අවශෝෂණය කරන දේවල්. අද අවශ්‍ය ටිකට මැදගෙන ඉන්න ඇඳුම් වල විවිධ ශක්තියන් ඇතුල් වෙලා තියෙන පුළුවන්. ගොඩක් අයට තියෙන නරක පුරුද්දක් තමයි කොහේ හරි ගිහින් ඇවිල්ලා ආපුවාම ඒ අපිරිසුදු ඇඳුම් තන දාන එක. කාමරේ බිම, ඇඳ උඩ, සෝෆාවේ, සමහර විට පුටුවක් උඩ පවා. මේ අපිරිසිදු ඇඳුම් කොච්චර කාල තිබ්බත් ඒක වෙන් කළා නොතිය අවමුළු වල තිබ්බහම ඒකෙන් නරක ශක්තියක් එකතු වෙනවා. මේ ශක්තිය වගේ ගෙදරට ස්ථාවර අටු සංඛ්‍යාත ශක්තියක් එකතු කළා අපේ මානසික තත්ත්වයට සහ ධනෙ ගලා එන විදිහට බලපානවා. අපිරිසිදු ඇඳුම් හොදන්න නැතුව ගොඩ ගහලා තිබ්බහම ගෙදර ඇතුලේ එක තැන නැවතිච්ච තියලි ශක්තිවත් නැති නරක වාතාවරණයක් තමයි හැදෙන්නේ. හැමදාම මහන්සියෙන් කම්මැලිකමෙන් ජීවිතේට උනන්දුවක් නැතුව ඉන්නවා නම් බලන්නවත් ගෙදර අපිරිසිදු ඇඳුම් වල තත්ත්වය මොකක්ද කියලා. ෆෙන්ෂුයි විද්‍යාවට අනුව මෙතන කාමරේ කියන්නේ ආගේ මුළු ගෙදරම තියෙන ශක්තිය අලුත් කරන ප්‍රධාන ස්ථානයක්. රාත්‍රියේ වගේ ශක්තිය ආපහු හරි ගස්සන්න, ප්‍රාණවත් වෙන්න, පහවදාට උදේට අලුත් ශක්තියකින් නැගිටින්න තියෙන තැන තමයි මෙතන කාමරය. ඒ කාමරේ අපිරිසුදු ඇඳුම් ගොඩ ගහලා ඒව ඇඳක අයිනේ නැත්තම් පුටුවක් උඩ තිබ්බහම ඒකෙන් වගේ ශක්තිය අඩු කරලා වගේ නින්දටත් බාධා ඇති කරලා සමහර විට නරක හීන පවා පෙනෙන්න පුළුවන්. නරක නින්දකින් පස්සේ ඔයා උදේට නැගිටත් අඩු ගොඩක් මහන්සි ඇඟ රිදුම් දෙනවා සහ අවධානය අඩු තත්ත්වයක් දැනෙන්න පුළුවන්. ඉතින් ඔයාලට හොඳ ශක්තියක් පවත්වා ගන්න ඕන නම් ඇඳුම් නිතරම පිරිසිදුව තියාගන්න. ඇඳුම් හොදලා ඒවා නිසලස නබලා ඇඳුම් අල්මාරියේ තියාගන්න. අපිරිසිදු ඇඳුම් තියෙනවා නම් ඒවා එක තැනකින් එකතු කරන්න.
වගේ ඇඳ උඩ, පුටු උඩ නැත්නම් සෝෆා එක උඩ තන තන මේ අපිරිසිදුම් දාන්න එපා. ඒක වගේ ආත්මයට අපිරිසුදු බර ගීමක් ඇති කරනවා. වගේ ගෙදර වටපිටාව වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න නම් පිරිසුදු ඇඳුම් හැසිරීම පිළිබඳ අවධානය යොමු කරන එක ඉතාමත් වැදගත්. පස්වෙනි වැරද්ද. ගෙදර නරක වුණු ආහාර තියා ගැනීම දුප්පත්කම, අවාසනාව සහ අසනීප ඇති වෙන්න හේතු වෙනවා. ගොඩක් අය හිතන ආහාර කියන්නේ ඒකට ශක්තිය ලබා දෙන දෙයක් විතරක් කියලා. ඊට වඩා ගොඩක් විශාල භූමිකාවක් ආහාර වලට තියෙනවා. ආහාර අපේ ශරීරයට ශක්තිය දෙනවා වගේම ඒ ආහාර වලත් විවිධ ශක්තියන් තියෙනවා. ඒ නිසා තමයි ෆෙන්ෂුන් ගුරුවරු ගෙදර නරක වුණු ජරාවට කියපෝ කල්යකුත් තුණු ආහාර තියෙන තැන ගැන අවධානය යොමු කරන්නේ. ආහාර අලුත් රසට තියෙද්දී ඒක ජීවය දෙන ශක්තියක් මුදා හරිනවා. ඔය කරන වැරදි වලින් එකක් තමයි රාත්‍රී කාලයේ කැම කාලා ඉතිරි ආහාර මේසෙ උඩම තියෙන දේ. මේක නරක බැක්ටීරියා, පණු හැදීම් වගේ ශාරීරික ප්‍රශ්න හදනක විතරක් නෙවෙයි. ඒවා ඔයාගේ ගෙදරට නරක ශක්තියක් හදන ඍණාත්මක වාතාවරණයක් එකතු කරනවා. ඒ වගේම මේක පෞල ශක්තියටත් බලපානවා. කන ආහාර කියන්නේ අපේ ජීවිතේ පවත්වාගෙන යන හොඳ ශක්තියක් දෙන දෙයක්. අපි ආහාර වලට කරු කරන කෙනා අපේ ගෙදරට සම්පත් සහ යහපත් වාසනාව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. හිතේව අපි අපතේ දාන්න නරක වෙන ඉඩ තියලා නොසලකා හරින්න ගත්තොත් ඒක අපේ ගෙදර සම්පත් ලැබීම ගලා යෑම අහිමි කරන හේතුවක් වෙනවා. ඉතින් වාගේ ගෙදර ආහාර ශක්තිය හොඳට තියාගන්න ඕන නම් මෙන්න මේ දේවල් ටික කරන්න. වාගේ ෆ්‍රිජ් එක, පැන්ට්‍රි එකේ හැම සතියකම තියෙන ආහාර වල කල්ලිකුත් වීමේ දිනේ බලන්න. කළුයිකුත් වෙලා නම් ඒවා ඉවත් කරන්න. රාත්‍රී කාලේ පුටු නැත්නම් මේසෙ උඩ කැම තියන්න එපා. මොකද ඒක රාත්‍රී පුරාම ගෙදර ශක්තිය නරක කරනවා. ආහාර අපතේ දාන එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඔයාට අවශ්‍ය ටික විතරක් මෙලදී අරගෙන ඒවා නරක වෙන්න ඉස්සෙල්ලා පරිපෝෂණය කරන්න. වගේ කුස්සිය හැම වෙලෙම සංවිධානාත්මකව තියාගන්න. පිරිසුදු අවුල් නැති වාතාවරණයක්. වගේ සෞඛ්‍යයට මුල්‍ය ස්ථාවරත්වයට සහ ධනාත්මක මනසට ලොකු ශක්තියක් දෙනවා. එහෙනම් මේ තමයි වීඩියෝ එකේ අවසානය. තවත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාට සුබ දවසක්. ජය වේවා.